සුබම් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම දැක්කනේ කැම්පස් එකේ සිසුවාගේ සිද්ධියත් එක්කම අපි මේක වාර්තා කරන්නේ රටේ මිනිස්සු මේවත් දැනගන්න ඕන. මොකද කැම්පස් එක ඇතුලේ වෙන්නේ මොනවද කියලා. ඉතින් දැන් එක එක ඒවා එළියට එන්න පටන් අරන් තියෙනවා. ඒ ගැන චුට්ටක් ගින්නක් පත් වුණායින් පස්සේ එක එක පාවා දෙන්න පටන් ගන්නවනේ. අරුන් මෙහෙම කරනවා මුන් මෙහෙම කරනවා කියලා. ඔන්න ඉතින් කැම්පස් එකේ ගින්න ගෑනු ළමයි. රැට ඉස්පාවල වැඩ කරනවාලු. ඔය තලවතුගොඩ ඉස්පාවල ගිහිල්ලා වැඩ කරනවාලු. ඉතින් ඔන්න අපට බලා ගන්න පුළුවන් තලවතුගොඩ පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඉස්පා ටිකකුත් තියෙනවාලු. ඉස්පා 100 ගාණක් විතර තියෙනවාලු. ඉතින් ඒවාට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ID එක අරගෙන චෙක් කරන්නත් පුළුවන්නේ. එතකොට මුන් සේරම අහුවෙනවනේ. එතකොට එතනදීම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ. ඉතින් සමහර අය ඉන්නවලු මාධ්‍ය ව්‍යාපාරිකයෝකු. ඒ කියන්නේ කැම්පස් ළමයි. ඇතුළට මත්ද්‍රව්‍ය ගෙන යන අය ඉන්නවාලු. අයිස් කුඩු ගංජා ගහන අය ඉන්නවාලු. ඉතින් ඒවා ගහපුවාම තමයි මුන්ට මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් කට්ටිය ඉස්සරහා මෙහෙම කලිසම ගලවන්න බැහැනේ. කොල්ලන්ගේ නම් කෙල්ලොත් දෙන්නෙක් නම් කොහෙත්ම බැහැනේ. හරිද ඉතින් උන්ගේ තත්ත්වය තේරෙනවානේ. ඔන්න ඉතින් එකෙකුට නම් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉන්න එකෙකුට ගමේ මිනිස්සු බස් එකෙන් බහිනකොටම ගහලා කියලා තමයි සමාජ මාධ්‍ය පුරා වාර්තා වුණා. ඇත්තටම පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් ගම්වල මිනිස්සු හරි නීතිය අතර ගන්න තත්ත්වයටපත් වෙලා. දැක්කනේ මැයි මාසේ 9 වෙනිදා සිද්ධ වුණු වැඩේ. එන්න ඒ වගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඉස්සරහට මෙහෙම ගියොත් කොහොම නමුත් විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ කාරණයක් තමයි මේ කැම්පස් වල වෙන සෙල්ලම. නවක වදේ සෙල්ලම. හොඳ සෙල්ලමක් නම් නොවේ. වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ ගැන වහාම පරීක්ෂණ පවත්වන්න ඕනේ. නැත්තම් ගමේ මිනිස්සු එකතු වෙලා මුන්ව කොන් කරන්න ඕනේ. මේ අහසහනෙන් ඉන්න ඔළුව උදුම්මවාගෙන ඉන්න ඉස්කෝලේ යන කාලේ ගෙම්බෝ වගේ හිටපු උන් ඉස්කෝලේට වෙලා උන් පොඩ්ඩක් ඉගෙනගෙන උන්ගේ කැම්පස් ගියාට පස්සේ උන් මහ චණ්ඩි වෙලා. ඉතින් ඇත්තටම ඉස්කෝලේ කෑ ගහගෙන හිටපු කොල්ලෝ නොවේ මෙහෙම දේ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අවධානය අඩු වෙච්ච උන් තමයි කැම්පස් වලට ගියාට පස්සේ උන්ට එහිදී අවධානය වැඩි වුණාට පස්සේ ලොක්කෝ වෙන්න හදන්නේ. ඔය ගම්වල ඉන්න හිංචි පිංචි හාවෝ වගේ කරන්න දෙයක් නැති ගෙම්බෝ වගේ කැම්පස් වල ඉන්න ගොඩක් උන් ඔහොම තමයි. කැම්පස් ඇතුලේ හෙන අයියලා, දේශපාලනයෝ, ධාර්මිකයෝ, වීරයෝ, කලාකාරයෝ, මහපාරේ මහ අයියාසිකාරයෝ, කුඩුකාරයෝ, ගංජාකාරයෝ, අයිස් ගහන උන්. හරිම හොඳයිනේ මේ කැම්පස්. උන් දැක්කාම hina යන්නත් එනවා. උන්ගේ හැටි දැක්කාම. කොණ්ඩේ කපන්නේ නැහැ. රැවුල කපන්නේ නැහැ. මුන් කැම්පස් කාර්යෝද උන් කියන්නේ කැම්පස් වල මෙහෙම කරන අය අරෙම කරන අය ඉන්නවා කියලා. ඔන්න ඉතින් දැන් කැම්පස් වල රැග් එක නතර කරන්න කාලය උදා වෙලා තියෙනවා. මොනවා වුණත් අම්මෙක් තාත්තෙක් කොයිතරම් දුක් විඳලා කුලී වැඩ කරලා උත්සාහත් කරලා දරුවෙක් කැම්පස් යවන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඉතින් අප අතරින් ජීවිතයට සමුදුන් ඒ ශිෂ්‍යයාට සාධාරණ ඉටු වේයයි අපි ප්‍රාර්ථනා කරමු. ඔබගේත් මේ ගැන අදහස පහලින් කමෙන්ට් එකක් දාන ගමන් අපගේ නාලිකාවේ subscribe බටන් එක ක්ලික් කරගෙන යන්න.